ඔයා කෝල් ගන්න ඇප් එකේ තියෙන සුපිරි සෙටින් පහ ගැන අද කතා කරමු. ෆෝන් එකේ ඩයල් පෑඩ් එක එහෙම නැත්නම් කෝල් ගන්න යන ඇප් එක කියලා අපිට හුරුද්දට අපි කියමු. මේ ගොඩක් දෙනෙක් නිකම්ම පාවිච්චි කරනවා මේක ඇතුලේ තියෙන සුපිරි සෙටින් ගැන දන්නේ නැති නිසා. ඔයා දැනන් හිටියද ඔයාව ලොකු වංචාවලින් බේර ගන්න පුළුවන් සුපිරි සෙටින් එකක් ඔයා මේ ඉදිරියදා පාවිච්චි කරන මේ කෝල් ගන්න ඇප් එකේ තියෙනවා කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙනවා මේ ඩයල් පෑඩ් එකේ තියෙන සුපිරි සෙටින් පහ ගැන. ඔයාගේ දිනදා ජීවිතේ වැඩවලදී මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙවි. ඉතින් ඔයාලනේ වීඩියෝ එක යන කාලේ මතක කරන අනිවාර්යයෙන්ම channel subscribe කරලා bell icon එකත් තෝල් දාලා තියාගන්න. ඔයා මොකක් හරි වැඩක් කරද්දී ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් આવොත් කවුද කෝල් කරන්නේ කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම ෆෝන් එක අතට ගන්න වෙනව නේද? හැබැයි ෆෝන් එක දිහා බලන්නවත් නැතුව කෝල් කරන්නේ කවුද කියලා ෆෝන් එකෙන්ම සද්දෙන් කිව්වොත් කොහොමද? ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඩයල් පෑඩ් එකේ තියෙන සුපිරි ෆීචර් එකක් තමයි කෝල් ID announcement කියන්නේ. මේක වැඩ කරන්නේ මෙහෙමයි. ඔයාගේ ෆෝන් එකේ අම්මා කියලා සේව් කරමු නම් එකකින් කෝල් එකක් ආවොත් ෆෝන් එක රින් වෙන ගාම incoming call from අම්මා කියලා වොයිස් එකකින් කියනවා. Incoming voice call from Amma on SIM dialog. නිකන් හිතන්න සේව් කරලා නැති නම්බර් එකකින් කෝල් එකක් આવොත් එම ඒ නම්බර් එකේ තියෙන ඉලක්කම් ටික කියනවා. මේක හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. ඔයත් එන්න ඔය ෆෝන් එකේ තියෙන ඩයල් පෑඩ් එක විදිහට එimhe ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ඉරි කියලා තුනක් තියෙනවා. අන්න ඒ ක්ලික් කරන්න. එimhe ක්ලික් කරාට පස්සේ setting icon එක ක්ලික් කරන්න. එimhe ක්ලික් කරලා පොඩ්ඩක් පල්ලෙහාට යන්න. එimhe ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් call ID announcement කියලා තියෙනවා. අන්න ඒ ක්ලික් කරන්න. එimhe ක්ලික් කරාට පස්සේ announce call ID කියලා එකක් තියෙනවා. අන්න ඒ ක්ලික් කරන විදිහට එimhe ක්ලික් කරාට පස්සේ මෙතන තියෙන never කියන එකේ ඉතින් ඔයා මෙතන දාගන්න always කියන එක. ඉතින් මෙතන තියෙන යාළුවනේ only when using headset කියන එකට දාගත්තොත් එහෙම කරන් තියෙන්නේ ඔයා Bluetooth මොකක් හරි item එකක් පාවිච්චි කරා නම් අන්න ඒ වෙලාවට විතර මේක වැඩ කරන එක. ඉතින් ඔයා always දාලා තියවත්තොත් එහෙම ඔයාගේ headset වලට සහ ඔයාගේ phone එකට මේක වැඩ කරනවා. ඔයා බයික් එකේ පදිද්දි එහෙම නැත්නම් වැදගත් වැඩක ඉද්දි දිගටම කෝල් එකක් එනවා කියලා හිතන්නකෝ. ඒ වෙලාවට ආන්සර් නොකර කෝල් එක කට් කරලා දාන එක සෙට් නෑනේ. එහෙම කරපුවම කෝල් කරන කෙනා හිතන්න පුළුවන් ඔයා යා මග හරිනවා කියලා. හැබැයි කෝල් එක කට් කරන ගමන්ම මම මේ වෙලාවේ වැඩක ඉන්නේ පස්සේ ගන්නම් වගේ මැසේජ් එකක් ඔටෝමැටිකලිම ඒ ගන්න කෙනාට යවන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නෙට හොඳ ඔප්ෂන් එකක් නේද? ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි quick responses එහෙම නැත්නම් quick decline messages කියන ඔප්ෂන් එක තියෙන්නේ. මේක වැඩ කරන්නේ මෙම උදාහරණයක් විදිහට ගමු. ඔයාට කෝල් එකක් එද්දී ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා ආන්සර් සහ රිජෙක්ට් බටන් වලට අමතරව මැසේජ් කියලා පොඩි ඔප්ෂන් එකක්. ඉතින් ඒ මැසේජ් එක කියන ක්ලික් කරාට පස්සේ ඔයාට බලන්න පුළුවන් මේ විදිහට මැසේජ් හතරක් එනවා. ඔයාට කැමති එක දුන්නාම මැසේජ් එක සෙන්ඩ් වෙන ගාම ඔටෝමැටිකලි මේ කෝල් එක කට් වෙනවා. අපි බලමු මේ සෙටින් එක කොහොමද හදාගන්නේ කියලා. ඔයා යන්න ඔය ෆෝන් එකේ තියෙන ඩයල් පෑඩ් එක විදිහට එimhe ගියාට පස්සේ උඩ තියෙන ඉරි කැලේ තුන ක්ලික් කරන්න. එimhe ක්ලික් කරලා සෙටින් වලට යන්න. ඉතින් ඒ විදිහට ක්ලික් කළාට පස්සේ ඔයාලට පොඩ්ඩක් පල්ලෙහාට යද්දි බලන්න පුළුවන් quick responses කියලා අන්න ඒ ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ quick responses කියලා පොඩි ටික් එකක් දාන්න දෙනවා. අන්න ඒ ටික් ඔන් කරන්න. එහෙම ඔන් කරාට පස්සේ ඔයාලට මෙතන quick responses හතරක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් ක්ලික් කරලා මේක සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ටයිප් කරලා කැමති විදිහේ මැසේජ් එකක් හදා ගන්න පුළුවන්. ඔයා කරන දේවලුත් එක්කලා එම අවශ්‍ය මැසේජ් එක ටයිප් කරලා මෙතන ඕකේ දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලට කෝල් එකක් කරන අවස්ථාවේදී ඔයා ඉන්න වැඩේට අනුව ඔයාලට පුළුවන් මේ මැසේජ් එක සිලෙක්ට් කරලා සෙන්ඩ් කරන්න. එතකොට ඔටෝමැටිකලි කෝල් එක කට් වෙනවා. මම වීඩියෝ එක පටන් ගද්දි කිව්ව සුපිරි ඔප්ෂන් එක ගැන තමයි දැන් මම මේ කියන්නේ යන්නේ. අපේ ෆෝන් වලට දවසකට වංචා සහිත කෝල් එවන් නැත්නම් බොරුකාරිනේ කෝල් කීයක් නම් එනවද? උදාහරණයක් විදිහට කියන්න ලොතරැයි දිනුම් ලෝන් දෙන කම්පැනි නැත්නම් අනවශ්‍ය ප්‍රොමෝෂන් කෝල් සෑහෙන්න එනවා අපේ ෆෝන් වල දවසකට. ඉතින් වැඩක ඉන්න වෙලාවට මේ වගේ ස්පෑම් කෝල් සහ වද යන්නේද? හැබැයි ෆෝන් එකට කෝල් එකක් එද්දිම ඒක වංචනික ස්පෑම් කෝල් එකක් කියලා ෆෝන් එකෙන් අඳුරගෙන අපිට දැනුම් දුන්නොත් කොහොමද? ඇත්තටම ඒකට සුපිරි විසඳුමක් තමයි කෝල් ID and ස්පෑම් කියන ඔප්ෂන් එක. මේක වැඩ කරන හැටි මම ඔයාලට සරල උදාහරණකින් පැහැදිලි කරන්නම්. ඔයාට සේව් කරපු නැති නම්බරකින් කෝල් එකක් එද්දී Google database කරා ඒක ස්පෑම් කෝල් එකක්ද කියලා ෆෝන් එක එකපාරින්ම අඳුර ගන්නවා. ඊට පස්සේ ස්ක්‍රීන් එක නිල් පාට වෙනවා වෙනුවට ස්ක්‍රීන් එකම රතු පාටලා suspected spam call කියලා වැටෙනවා. දැන් බලමු අපි මේක කොහොමද හදාගන්න කියලා. ඉතින් ඔයත් යන ඔය ෆෝන් එකෙන් ඩයල් පෑඩ් එක විදිහට එහෙම ගියාට පස්සේ උඩ තියෙන ඉරි කැලේ තුන ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා යන setting වලට ගියාට පස්සේ යන්න ඔයාට උඩම බලන්න පුළුවන් call ID and spam කියලා තියෙන අන්නේ ක්ලික් කරන්න. ඉතින් එහෙම ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙතන ඔප්ෂන් දෙකක් බලන්න පුළුවන් see call and spam ID සහ filter spam calls කියලා. ඉතින් ඔයා මේ ටික් දෙකම ඔන් කරගන්න මේ විදිහට. ඉතින් මේ ටික් දෙකම ඔන් කරාට පස්සේ ඔයාට එන spam call එහෙම නැත්නම් වංචනීය call එහෙම ආවොත් එහෙම ඔයාට දැනගන්න පුළුවන් මෙන්න මේ විදිහට යාළුවනේ ඔයාගේ ෆෝන් එකේ වැටලා තියෙනවා. ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එක සයිලන්ට් දාලා තියෙන වෙලාවක කොහේ හරි තැනක තිබ්බා කියලා. උදාහරණයක් විදිහට ගමු මේස් එක උඩ කියලා. ඉතින් අන්න ඔය වගේ වෙලාවක ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. දැන් කෝල් වෙන සද්ද ඔයාට ඇහෙන්නේ නැහැ. ඔයා දන්නෙත් නැහැ. ඉතින් ඔයාට ඒ එන කෝල්ස් මගහැරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ වගේ අවස්ථාවක කෝල් එකක් එනවා කියලා ෆෝන් එකේ තියෙන ෆ්ලෑෂ් ලයිට් එකෙන් දැනගන්න ක්‍රමයක් තිබ්බොත් කොහොමද? ඉතින් අන්න ඒක තමයි මේ ෆ්ලෑෂ් when ringing කියන ඔප්ෂන් එක දීලා තියෙන්නේ. මේක වැඩ කරන්න මෙහෙමයි. ඔයා හිතන්න ෆෝන් එකට කෝල් එකක් එද්දී ringing volume එක වැඩි කරලා තිබුණොත් ඒ ringing එකත් එක්කම ෆ්ලෑෂ් ලයිට් එක බ්ලින්ක් වෙනවා. එහෙම නැත්නම් මේ ෆ්ලෑෂ් ලයිට් එකේ නිවි නිවි පත්තු වෙනවා.
ඒ වගේම ෆෝන් එකේ කිසිම රින්ගින් සද්දයක් නැති වෙන සයිලන්ට් දාලා තිබුණත් ඔයාට බලන්න පුළුවන් කෝල් එකක් එද්දි ෆ්ලෑෂ් ලයිට් එක බ්ලින්ක් එනවා. මේක හදාගන්න මෙහෙමයි යාළුවනේ. ඔයත් යන ඔයගේ ෆෝන් එකේ තියෙන ඩයල් පෑඩ් එක මෙතන මේ ගියාට පස්සේ මෙතන ඉරිකෑල්තුම ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා සෙටින් වලට යන්න. දැන් ඔයාලට යාළුවනේ බලන්න පුළුවන් කෝල් ඉන් account එකක් තියෙන අන්න ඒක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා පස්සේ යාළුවනේ මෙතන බලන්න පුළුවන් incoming call setting කියලා එකක්. අන්න එකක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා පස්සේ යාළුවනේ ඔයාලට මෙතන බලන්න පුළුවන් flash one ringing කියලා තියෙනවා. ටික් එකක් දාන්න. අන්න ඒ ටික් එක දාන්න. ඉතින් යාළුවනේ මේ ටික් එක දාතර පස්සේ ඔයාලට කෝල් එකක් එමෙද්දී ඔයාගේ ෆ්ලෑෂ් ලයිට් එක බ්ලින්ක් එනවා. ඔය ඔෆිස් එකක මීටින් එකක ඉද්දී එහෙමත් නැත්නම් ක්ලාස් එකක ඉද්දී එකපාරට ෆෝන් එකට කෝල් එකක් ආවොත් ඒක ලොකු සද්දකින් රින් වෙන්න ගත්තොත් ඒක අවුල් නේද? ඉතින් අන්න ඒ වෙලාවට ෆෝන් එක අනිත් පැත්ත හරලා විතරක් ඒක සයිලන්ට් කරන්න පුළුවන් නම් කොහොමද? අන්න ඒකට තමයි flip to silent කියන සුපිරි ෆීචර් එක තියෙන්නේ. මේක දාගත්තාම බටන් ඔබන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි බටන් එකේ කල්පනාත්මක වැඩි වෙනවා. මේක වැඩ කරන්න මෙහෙම උදාහරණයක් විදිහට ගමු. වැඩ කර කර ඉන්න වෙලාව කෝල් එකක් එනවා. ඔයාට ඒ වෙලාවේ කෝල් එක ආන්සර් කරන්නත් බෑ, කට් කරන්නත් බෑ. ඔයා ඒ වෙලාවට ෆෝන් එක අරගෙන අනිත් පැත්ත හරවන්න. ඒ කියන්නේ ෆෝන් එක ඩිස්ප්ලේ එක පැත්තේ අතට ඉන්න විදිහට ෆෝන් එක අනිත් පැත්ත හරවන්න. එතකොට ෆෝන් එක නිකම්ම ඔටෝමැටිකලි සයිලන්ට් වෙනවා. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඔයා යන්න ෆෝන් එකේ තියෙන ඩයල් පෑඩ් එක විදිහට එම් ගියාට පස්සේ මෙතන ඉරිකේල් තුන ක්ලික් කරන්න. එම් ක්ලික් කරලා සෙටින් වලට යන්න. එම් ගිහිල්ලා මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාටදී ඔයාලට බලන්න පුළුවන් flip to silent කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. එම් ක්ලික් කරලා පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් flip to silent කියන එක ඉස්සරහා ටික් එකක් දාන්න දෙනවා. අන්න ටික් එක දාගන්න. එම ටික් එක දාතර පස්සේ ඔයාලට කෝල් එකක් එද්දී ඔයා ෆෝන් අනිත් පැත්තට අරපුවම ෆෝන් එක සයිලන්ට් වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය දේ තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන ඩයල් පෑඩ් එකේ සෙටින් ටික බලන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් යාළුවනේ මේ වගේ තවත් සෙටින් තියෙන ෆෝන් එකේ ඔයාලට දැනගන්න. ඉතින් මම ඔය ඉස්සරහට ගේන්නම්. ඉතින් මතක කරගන්න යාළුවනේ අනිවාර්යයෙන්ම channel subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell එක නත් ඔල්ලා ගන්න. මතක like කරන්න comment කරන්න. ඔයා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් මම තවත් අලුත් ඩින් අපි හමුවෙමු.